දෙවෙනි එක අර ඉන්දියා මෑතකදී ඉන්දියන් ප්‍රයිම් මිනිස්ටර් මෝඩි ආපු වෙලාවේ අපි ගිවිසුමක් අත්සන් කර ආරක්ෂා සහයෝගිතා ගිවිසුමක්. ඒ සම්බන්ධ ඒකේ තියෙනවද මේ චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න බෑ කියලා මොනවාරි මේකත් තියෙන පරිච්ඡේදයක් තියෙනවද? අවබෝධතා ගිවිසුම් එකක් නෙමෙයි 7ක් අත්සන් කළා. සෞඛ්‍ය ආරක්ෂක බලශක්ති සහ ඩිජිටකරණය සම්බන්ධයෙන් මේ සහයෝගිතා ගිවිසුමේ මොනවාරි ඒ වගේ ඒ සම්බන්ධ මොනවාරි ලියලා තියෙනවද අමතුමා? මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ සමහර කරුණු සම්බන්ධයෙන් අතම දෙපාර්ශ්ව එකඟතාවයක් අවශ්‍යයි ඒ තොරතුරු ගැන සඳහන් කරන්න. සමහර කරුණු සම්බන්ධයෙන් අතම දෙපාර්ශ්ව එකඟතාවයක් අවශ්‍යයි ඒ තොරතුරු ගැන සඳහන් කරන්න. සමහර කරුණු සම්බන්ධයෙන් අතම දෙපාර්ශ්ව එකඟතාවයක් අවශ්‍යයි ඒ තොරතුරු ගැන සඳහන් කරන්න. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට යම් කාලයක් ගත වේවි. ඒ තොරතුරු පාර්ලිමේන්තුවට එදරව් කරනවා ඉදිරියේදී. එතකනුත් ඉන්න අමාරු නම් තමයි අපි කිව්වේ මේ තොරතුරු ගැන මේ පණ දෙනුත් අහන්න පුළුවන් සමහර දේවල්. නිසා මේ ඉන්දියාවේ මැදිහත් වීම අපට මතු පිටින් පේනට වඩා බරපතලයි.